දන්සල් 100ක් අස්සෙන් ඒ දන්සල තමයි සුපිරිම දන්සල. අයියේ 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 එනවා අයි මීන් මෙයා තමයි ඩයලොග් මෙයාද චරිතේ ඔව් මෙයා දන්නේ නැවද එහෙනම් මෙයා දන්නවා තිනේ කියනකො බලන්න කිය මේ මයි අයියා හරියටම 12ට පටන් ගන්නවා දවල් 12ට හරියටම පටන් ගන්නවා අපේ පන්සල ගාව දාන්සලා බත් දාන්සලා ආය සුපිරි දාන්සලා ගිහිල්ලා කාලි වල ඒකට පොඩ්ඩක් ඉස්සරහින් දෙනවා අතුරු පාසල අයිස්ක්‍රීම් ටික කෑවා එහෙම හරියටම 6ට බස් හෝල්ඩ් එක ගාවට ගියාම බස් හෝල්ඩ් එක ගාවට දාන්සලා ආය බඩ උල් වෙන්න කන්න පුළුවන් සුපිරිම දාන්සලා ඒක ඊට පස්සේ ඊට පස්සේ අන්තිම දන්සල තමයි 6ට පටන් ගන්න වරාය ඇතුළේ දන්සල. ඒක තමයි සුපිරිම දන්සල. ඉතින් ඒකෙන් ඔයාලට කන්න පුළුවන් මගේ නම කිව්වම පෝලිං වල තියන්න ගිහිල්ලා කෙලින්ම එතන තියෙනවා. ඒකෙන් කන්න තියෙනවාට මගේ නම කිව්වම ඔයාලා පෝලිං වල තියන්න. ඉතින් එතෙන්ට ගියාම ඒකෙන් කාලේ වෙලා එතන එහා පැත්තේ තියෙන කෙහෙල් කරා. ඒකෙන් කෙහෙල් ගෙඩියක් කරා කාලේ ඉන්න පුළුවන්. හැබැයි අයියේ දන්සල් 100ක් කෑවත් වැඩක් නැහැ. ඒ දන්සලෙන් කන්න නැතුව. දන්සල් 100ක් අස්සෙන් ඒ දන්සල තමයි සුපිරිම දන්සල. සුපිරි එහෙනම් ඒ අනිවාර්යයෙන්ම කී කරනවා. අනිවාර්යයෙන් යන්න අයියේ. එහෙනම් මම යන්නම්. අරක එහෙනම් අපි රට දන්සලේදී සෙට් වෙමු මල්ලි. එහෙනම් අයියා ගියා රස එලා කොල්ලෝ ටිකට ලොකේෂන් එක දාපන් හරිද ඒක මත්තනම් හරි